හායි කොහොමද ඔයාලට හැමෝම සුවෙන් නැති කියලා හිතනවා මේ ගෙවෙන්නේ මාර්තු මාසේ අන්තිම දවස් ටික අද මාර්තු 29 තව දවස් 3 මාර්තු මාසේ ඉවරයි අද ප්‍රබල සෙනසුරු මාරුවක් තියෙනවා කියලා YouTube channel ගණනාවක විවිධාකාර විදිහට අදහස් පළ කරලා තිබ්බා. ඉතින් කොයි දේත් අවිශ්වාස කරන්න ඕනෙත් නැහැ. ඕනවට වඩා විශ්වාස කරන්න ඕනෙත් නැහැ. මං හිතන්නේ මැදුම් පිළිවෙත අනුගමනය කළාම අපි කාටත් හොඳයි. ඉතින් ඒ හින්දා මං ලෝකවාසී හැමෝටම රටටත් අපි ඔයාලා හැමෝටම සුබදායක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනාත්මකව හිතමු. එතකොට ජීවත් වෙන්න හරි පහසුයි. මට මේ දෙන්න ඔයාලට පෙන්වන්න හිතුණා. මේ ඉන්නේ මේ ගොඩක් අය දැකලා තියෙනවා. මම දැන් නොදන්න කෙනෙක් නෑ. තලගොයි දෙන්නේ. අපේ වත්තේ ඉන්නවා තලගොයි 3 දෙනෙක්. ඒකෙන් ලොකු දෙන්නයි පොඩි පැටියයි. ලොකු එක්කෙනයි නිතරම ඉන්නේ නම් ලොකු එක්කෙනයි පොඩි පැටියයි විතරයි. මේ වීඩියෝ එකේ ඉන්නවා ලොකු එක්කෙනෙකුයි පැටියෙකුයි. ඒ කියන්නේ අම්මයි දරුවෙකුයි තමයි මේ ඉන්නේ. හැම වෙලේම ඉන්නවා. ඉතින් බිම හාරනවා ඔය තියෙන ඒවා පොඩි පොඩි සත්තු කනවා මේ දෙන්න අවුව තපින්න යනවා. අවුවට වෙලා ඉන්නවා. වෙලාවකට ඉතින් අවශ්‍ය එළවලු පැලෙම හිටවල තියෙනවා නම් ඒවත් එතයි නම් ඒවත් හාරනවා. පොඩි පැටියා නම් ටිකක් බයයි. අපුව දැක්කහම දුවනවා. ලොකු එක්කෙනා නම් එහෙම බයක් නැහැ. අපුව දැක්කහම නැවතිලා පිඹිනවා. පිඹලා මේ නිකන් අර අපුව බය කරන්න හදනවා ළඟට එන්න එපා කියලා නැට්ට කියන්නේ බාව වනලා ටිකක් බය කරන්න හදනවා. පව් ඉතින් අහිංසක සත්තු. මම අලුතෙන් ටොයිස් 4ක් ඩිසයින් කළා. ඒක පෙන්වන එක තමයි මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ උනේ. මේ ඉන්නේ කොටි පැටියේ. මේවා තනියම මගේම ඩිසයින්. ඒ කියන්නේ මම බ්ලොග් එක හදලා මම අවශ්‍ය වර්ණ හා අවශ්‍ය ඔක්කොම මම තීරණය කරලා කරන්න මහන්නේ මෙහිමයි කියලා තීරණය කරලා නිර්මාණය කරපු ටොයිස්. මේ ඉන්නේ කොටි පැටියේ. මං ඉතින් එයාට විශේෂ නමක් දැම්මේ නැහැ තාම. මේ ඉන්නේ සිංහ පැටියේ. එයාත් අර විදිහට මගේම ඩිසයින් එකක් මම ඇඳලා මම කලර්ස් තීරණය කරලා මම මහනකොට මේ විදිහට මහන්න ඕනේ ගලපගෙන කියලා මම හිතලා තමයි ඩිසයින් කළේ. එයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ මම ඕඩර් කරපු ෆැබ්‍රික් වගේක් පෙන්නුවා. ඇත්තටම මම විශේෂයෙන්ම ඒ ටික ඕඩර් කළේ ඒකේ සමහර වර්ණ ඕඩර් කළේ මේ ඩිසයින් හතර හිතේ ඇඳගෙන තමයි මම මේ විදිහට කරනවා කියලා. මේ ඉන්නේ සීබ්‍රා. සීබ්‍රා නම් මට අර කියුට් විදිහට ඩිසයින් කරගන්නවට වඩා එයාගේ සාමාන්‍ය ස්වභාවික පෙනුම තියෙන විදිහටම ඩිසයින් කරගන්න හිතුණා. දැන් සාමාන්‍යයෙන් සීබ්‍රාවෙක් වගේ බබෙකුට කඩේකින් ගන්නත් නැහැ. ඒ හින්දා මම හිතනවා අම්මලට තාත්තලට පොඩි බබෙකුට තෑගි දෙන්න ඒක ගොඩක් වටී කියලා. මේ ඉන්නේ අලිපුංචේ. මට ඉල්ලීමක් තිබුණා හිට්ටවල තියන්න පුළුවන් විදිහ අලිපුංචියක් හදලා දෙන්න කියලා. සාමාන්‍යයෙන් තියෙන ඒවාට වඩා පොඩි සයිස් එකට. ඒ හින්දා තමයි මම එයාව ඩිසයින් කළේ. මම එයාට දම් පාට තෝරගත්තා. විශේෂයක් වුණා මම කලින් ඕඩර් කරලා තිබුණු දම් පාට ඉවර වුණා. ඊට පස්සේ ආපු දම් පාට ඊට තද පාටයි. ඒ හින්දා මම වෙනසකටත් එක්ක එයාගේ කන් දෙක තද දම් පාටින් තමයි ඩිසයින් කරලා ඇතුළත් කළේ. ඉතින් මේ 4 දෙනෙක් දැන් මගේ ස්ටෝර් එකෙන් ඔයාලට මිලට ගන්න පුළුවන්. ඊට අමතරව මම ඔන් පෙන්නන්නම්කෝ එයාලා වෙනමත් අර පොදුවේ පෙන්නනවට වඩා මෙයාලා අඟල් 10ත් 12ත් අතර උස්සයි. ඒ කියන්නේ චූටි බබෙකුට අතේ තියන් යන්නත් පුළුවන් මට්ටමට තියෙනවා. ඒ වගේම බබෙකුට හානියක් වෙන කිසිම දෙයක් ඇතුළත් කරලා නැහැ. හින්දා මාස 3 ඉඳන් ඉහළට ඕන බබෙකුට උනත් සෙල්ලම් කරන්න දෙන්න පුළුවන් කිසිම බයක් නැතුව. ඊට අමතරව ඕන ඉතින් ලොකු බබාලට ඔයාලගේ කාට වුණත් තෑග්ගක් දෙන්න වටිනවා. මගේ විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ කරා මාව කන්ටැක්ට් කරගන්න. මේ හැම එකක්ම මම අතින් මහන්නේ. එකක්වත් මැෂින් එකකින් මහන්නේ නැහැ. අතින් නූලෙන් මහන්නේ. ගම් චුට්ටක් පාවිච්චි කරනවා සමහර කොටස් අලවන්න. ඒ විදිහට තමයි මේවා මහන්නේ. ඊට අමතරව මේ තියෙන මේ ටික සෙට් එකම අලුත් සෙට් එකම තව ටොයිස් ගොඩක් මංගාව තියෙනවා. මම ඊළඟ වීඩියෝ එකෙන් මගේ ස්ටෝර් එකේ තියෙන ටොයිස් ඔක්කොම ඔයාලට මේ බලන්න වීඩියෝ එකක් කරන්නම්. එතකොට කාට හරි මේ මිලට ගන්නවා නම් හරි මොනවා හරි අදහසක් ගන්නවා නම් හරි ඒව බලලා ගන්න පුළුවන්. ඉතින් මම මේක තනියම යන ගමනක්. කාගෙන්වත් ඉගෙන ගන්න නැතුව තනියමම මම්ම ඩිසයින් කරලා මම්ම ඇඳලා ඉතින් මම්ම තමයි මේ ඔක්කොම කරගන්නේ. උත්සාහ කළොත් බැරි නැහැ කාටවත්. මුලදී මටත් හිතුණා මට මේවා කරගන්න බැරි වෙයි කියලා. හැබැයි මම ඒක කොහොම හරි කළා. මේ තියෙන්නේ
මම ගත්තු ෆොටෝස් මගේ Facebook page එකට දාන්න. මේ තියෙන්නේ ඒවා. ඉතින් ඔයාලටත් අවශ්‍ය නම් මම මෙතනත් දාන්නම් මගේ ෆෝන් නම්බර් එක. එනෝමත් දාන්න. මේවා ඉතාමත් සාධාරණ මිලට ඔයාලට හිතා ගන්න බැරි සාධාරණ මිලට අලෙවි වෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි අදත් මගේ වීඩියෝ එක හාරන් දිලා හිටියට. ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.